ඔබගේ ජීවිතේ ඔබ අද යම් ස්වභාවයක ජීවත් වෙනවා නම් යම් කිසි දෙයක් භුක්ති විඳිනවා නම් ඔබ අද ගත කරන ජීවිතය ගත කරන්නේ ඔබගේම වචනවලට අනුවයි. ඇයි දන්නවද ඔබ කතා කරන වචන එක්කෝ ඔබව නිදොස් කරනවා එහෙම නැත්නම් ඔබව වර්ධනපත් කරනවා. ඉතින් ඔබව නිදොස් කරපුවාම ඔබගේ වචන වලින් ඔබ නිදහස් වුණාම ඔබට ක්‍රිස්තුස් වහන්සේ තුළ නිදහස් ජීවිතයක් ලැබෙනවා. දෙවියන්ගේ වචනය මත නිදහස් කරලා තිබෙන ඒ ආශිර්වාදල ජීවිතය ඔබට ලැබෙනවා. ඔබගේ වචන වලින් ඔබ අසමත් නම් ඔබගේ වචන වලින් ඔබ වර්ධනපත් වෙලා තිබෙනවා නම් දන්නවද ආත්මික ලෝකෙත් පොළොවේත් ඔබගේ ජීවිතයට නපුරු දේවල් පැමිණෙන්න යනවා. ඉතින් මිනිස්සෙක් නපුරු දේවල් තමන්ගේ ජීවිතේ මේ ප්‍රශ්න ඉවර වෙදී තව ප්‍රශ්නයක් මේ ප්‍රශ්න ඉවර වෙදී තව ප්‍රශ්නයක් ඔබ කතා කරන වචන ගැන දෙවියන් වහන්සේ තුල නිදොස් වෙන්න. බයිබලයේ අපිට කියනවා යමෙක් කතා කරේ නම් දෙවියන් වහන්සේගේ වචනයට අනුව කතා කරාවා. දෙවියන් වහන්සේගේ වචනවලට අනුව කතා කරන්න එකඟතාවයකින් ඔබ කතා කරන්න ඕනේ. සමහර මිනිස්සු කියනවා අපිට යක්ෂයා අපිව පීඩා කරනවා යක්ෂයා අපිව පරීක්ෂා කරනවා යක්ෂයා අපිව වර්ධනපත් කරනවා යක්ෂයා අපේ ව්‍යාපාරයට ගහනවා අපිට ඔලුව උස්සන්න දෙන්නේ අරක මේක ගොඩක් දේවල් කියනවා. ඔබ දන්නවද යක්ෂයාට ඔබේ ජීවිතයට පැමිණෙන්න තිබෙන ප්‍රධානම දොරටුව තමයි ඔබේ දිව. යාකෝබ් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ කියනවා මිනිසෙකුගේ දිවට මේ පාතාලයෙන් ගිනි අවුලවනවා කියලා. නිරයෙන් ගිනි අවුලවනවා කියලා. මිනිසෙකුගේ දිවේ නිරයට අදාළ වචන තිබුණොත් තමාගේ ජීවිතේටම ඒක ගින්නක් වෙන්න යනවා. ඉතින් ඔබ බලන්න ඔබ කතා කරනකොට මේ නිරයෙන් පැමිණෙන මේ ස්පර්ශය නිරයෙන් පැමිණෙන වචන ඔබගේ දිව මතට පැමිණෙනවද කියලා. මිනිස්සු ඉන්නවා ඒගොල්ලන්ගේ ජීවිතේ සිතුවිලි ඍණාත්මක නිසා ජීවිතේ ඍණාත්මකයි. ඒගොල්ලෝ කතා කරන්නේ ඍණ දේවල්, පරාජිත දේවල්, අසාර්ථක දේවල්, නෑ බෑ කියන දේවල්ම තමයි කතා කරන්නේ. ඔබේ අනාගතේ හෙට දවස යහපත් වෙන්න ඕනේ නම් ඔබේ වචන යහපත් වෙන්න ඕනේ. සමහර මිනිස්සු කියනවා මම ඔළුව හැරුණු අතේ යනවා. ඔබ දන්නවද ඔබ ඒ වගේ වචන කිව්වම මොනවද වෙන්නේ කියලා? හරි ඉක්මනට අර මලකුණකට පැමිණෙන ගිජුළු හිනියා වගේ යක්ෂයා ඔබගේ ඒ වචනවල සුවඳට පැමිණෙන ඔබේ ජීවිතේට. මේ ඍණාත්මක දේවල් එක්ක නම් ඔබ ජීවත් වෙන්න යන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට ඇතුල් වෙන්න ඔබට බෑ.